මගේ නම විහඟ නිම්සරාදි හෙට්ටි. මගේ NIC නම්බර් එක 2003යි 270යි 10යි 843. ඉතින් අද අපි හම්බෙන්නේ eShop එකෙන් කියන තවත් වීඩියෝ එකකින්. ඉතින් අද අපිට කතා කරන්න තියෙන්නේ eShop එකේ කොහොමද අපේ user profile එක අප්ඩේට් කරගන්නේ කියලා. ඉතින් අපි කලින් බැලුවා අපේ user profile එක ඩිසයින් කරගෙන තියෙන්නේ කොහොමද කියලා. ඉතින් අද අපිට බලන්න තියෙන්නේ user profile එක අප්ඩේට් කරගන්නේ කොහොමද කියලා. ඉතින් අපි මෙන්න මේ සහන් 1 2 3 කියන Gmail එක යොදාගෙන ලොග් වෙලා ඒකට අදාළව තියෙන details ටික තමයි ඉතින් අපි අප්ඩේට් කරගන්න හදන්නේ. ඉතින් අපි ලොග් වෙමු අපේ ප්‍රොෆයිල් එකට. ඉතින් අපිට මේ තියෙන්නේ අපේ home එක. ඉතින් අපිට මෙතනින් යන්න පුළුවන් අපේ ප්‍රොෆයිල් එකට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ email එකට අදාළව මේ විදිහට තමයි අපි fill කරගෙන තියෙන්නේ අපේ data ටික. ඉතින් අපි දැන් මේවා ටික අප්ඩේට් කරගන්න යන්නේ. අප්ඩේට් කරලා අප්ඩේට් කරලා පස්සේ database එකේ save වෙනවා. ඉතින් අපි database එකෙන් බලමු අපි දැනට save කරලා තියෙන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ තියෙන අපේ email එක, ඒ වගේම අපේ address line 1 එක තියෙන්නේ ගම්පහ, ඒ වගේම line 2 එක තියෙන්නේ යක්කල කියලා postal code එකක් තියෙන්නේ මේ විදිහට. ඉතින් මේ තියෙන්නේ අපි බලපු email එකේ ඉතින් first name එක දාලා තියෙන සහන් කියලා, second name එක දාලා තියෙන්නේ අපි මේ විදිහට max කියලා. ඉතින් ওই විදිහට තමයි අපි දාලා තියෙන්නේ. අද අපි බලමු අප්ඩේට් කරගත්තට පස්සේ කොහොමද database එකෙත් save වෙන්නේ කියලා. ඉතින් අපි profile picture එකෙන්ම පටන් ගමු. අපි මෙතනින් select කරගමු profile picture එක. හරි, ඊට පස්සේ මෙතනින් අපිට select tag කරනවා මේ විදිහට. ඊට පස්සේ ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් අපේ image එක change වුණාට තාම අප්ඩේට් වෙන්නේ නැහැ. ඉතින් අපි first name එක මෙහෙමම තියාගෙන අපි last name එක දාගමු පෙරේරා කියලා. එතකම අපි mobile number එකත් වෙනස් කරගමු අලුත් එකකට. හරි, ඉතින් ඊට පස්සේ අපි මෙතනින් password එක change කරන්න allow කරන්නේ නැහැ. මොකද අපි ඒකට forget password එක දාගත්ත හින්දා. ඒ වගේම අපිට මෙතනින් email එකත් change කරන්න බෑ. මොකද email එක තමයි අපේ main key එක විදිහට use වෙන්නේ. ඉතින් අපිට මෙතන register date එක බලා ගන්න පුළුවන්. ඒ වගේම අපේ address line 1 2 එක තියෙනවා බලා ගන්න පුළුවන්. මේ දෙකත් අපි update කරන්න change කරගන්න හදලා තියෙන්නේ. මොකද ඩිලිවරි එකක් වගේ කරද්දී බැරි වෙලාවකත් එයාගේ ගෙවල් මාරු වුණොත් අනිවාර්යයෙන්ම ඩිලිවරි එක කරද්දී ඇඩ්‍රස් එක අත්‍යවශ්‍ය දෙයක්. ඒකින්ද අපි මෙතනින් අලුත් ඇඩ්‍රස් එකකුත් දාගෙන බලමු. හරි, දැන් දාගමු ඇඩ්‍රස් ලයින් 2 එකටත් මොකක් හරි එකක්. හරි, ඉතින් අපි මෙතනින් postal code එකත් change කරගෙන බලමු. හරි, ඉතින් මම postal code එකත් change කරගත්තා. දැන් බලමු අපි මෙන්න මේ update my profile එක දීලා මොකද්ද වෙන්නේ කොහොමද වෙන්නේ කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපි ඒක දුන්නාට පස්සේ මෙතනින් එනවා updated successfully කියලා අපිට message එක. ඊට පස්සේ okay දුන්නාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන අපේ last name එක, mobile number, ඒ වගේම address lines වගේම postal codes update වෙලා තියෙනවා. ඉතින් අපි reload කරාට මේවා change වෙන්නේ නැහැ. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අපි දැන් database එක පැත්තට ගිහින් බලමු database එකේ මේ දේවල් update වෙලා තියෙනවද කියලා. ඉතින් අපි මෙතන reload කරගමු. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපි මෙතන last name එක change වුණා පෙරේරා කියලා. ඉතින් mobile number එකත් මෙතනින් change වුණා. ඔයාලට බලා ගන්නට පුළුවන්. ඉතින් මෙතනින් අපිට බලා ගන්න පුළුවන් address line 1 එකත් change වෙලා තියෙනවා. address line 2 එකත් change වෙලා තියෙනවා. ඒත් එකම අපේ postal code එකත් change වෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඕක තමයි අපේ update profile එක විදිහට අපි දාගත්තේ. ඒත් එකම අපේ profile picture එක තියෙන. ඉතින් මෙතන profile picture එකත් upload වෙලා තියෙනවා, update වෙලා තියෙනවා. අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අපි දැන් යමු අපේ coding part එක පැත්තට. අපේ coding එක වෙලා තියෙන්නේ කොහොමද කියලා බලන්න. ඉතින් මේ තියෙන්නේ අපේ user profile PHP එක. ඉතින් මේකේ තමයි අපේ user ට අදාළව details ටික තියෙන්නේ. ඉතින් කලින් අපි first name last name වගේ ඒවා ගැන කතා කරපු නිසා user profile එකෙන් අද බලමු user profile update එකට අදාළ details එක. ඉතින් මෙතනින් තියෙන අපි update කරගද්දි
අපේ ප්‍රොෆයිල් පික්චර් එකට අදාළව අපි හදලා තියෙන පාට් එක ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. මේ PHP කෝඩ් එක ඇතුලේ තියෙනවා මේ තියෙන මේ පාට් එක. ඉතින් අපි ඒත් එක්කම පල්ලෙහාට ගිහින් බැලුවොත් අපිට බලා ගන්න පුළුවන් අපේ ඇඩ්‍රස් ලයින් 1 එකට අදාළ පාට් එක. ඉතින් මෙතනින් අපි div එකක් ඇතුලේ දාලා තියෙනවා. ඉතින් ඒත් එක්කම මෙතන අපිට බලා ගන්න පුළුවන් ඇඩ්‍රස් ලයින් 2 එකට අදාළ පාට් එක අපි div එකක් ඇතුලේ දාලා තියෙනවා. ඉතින් අපි මෙතනින් දාලා තියෙනවා value එක set කරලා PHP එකකින් echo එන්න කියලා address data එක line 1 එකේ. ඉතින් අපි address line 2 එකෙත් ඒ විදිහටම echo කරලා තියෙනවා PHP එකක් මාර්ගයෙන්. ඒ වගේම අපිට මෙතන බලා ගන්න පුළුවන් placeholder එකක් දාලා තියෙනවා address line 2 එකේ. අපි address line 1 එකෙත් placeholder එකක් ඒ විදිහටම දාගත්තා. ඉතින් ඒත් එක්කම අපි ගියොත් අපේ postal code එක පැත්තට postal code එක බලා ගන්න පුළුවන් වෙන්නේ මේ විදිහට. මේ තියෙන ඉතින් අපේ postal code එකට අදාළව අපේ coding part එක. ඉතින් අපිට බලා ගන්න පුළුවන් මෙතන අපේ address data එක මගින් දාලා තියෙනවා අපි මෙතන postal code එක අල්ලගන්න කියලා. ඉතින් මෙතන වගේම placeholder එකක් දීලා තියෙනවා අපි enter your postal code කියලා. ඒ වගේම කලින් වගේම අපි address line 1 එකේ සහ 2 එකේ වගේ දැක්කා වගේම අපි enter කරන නැත්නම් ඇතුළත් කරන address line එක postal code එකට අදාළව data ටික echo වෙන්න කියලා දාලා තිනවා බලා ගන්න පුළුවන්. ඉතින් update profile process.php එක පැත්තට ගියොත් අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ මේ විදිහට. ඉතින් අපි session start එකක් දාලා තිනවා. ඒ වගේම අපි include කරලා තියෙනවා අපේ connection.php එක. ඉතින් මෙතන අපි post method එකෙන් අල්ලගෙන තියෙනවා බලා ගන්න පුළුවන් අපේ first name last name ඒ වගේම mobile එක address line 1 එක address line 2 එක ඒත් එකම අපේ postal code එක වගේම අපේ city එක. ඉතින් මේ ටික තමයි අපි update කරගන්න අත්‍යවශ්‍යම ටික මොකද profile එකේ. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන එකම බලා ගන්න පුළුවන් අපිට මෙතනින් database එකට සම්බන්ධ කරලා query එකක් ලියලා තියෙනවා. ඉතින් අපිට මෙතනින් බලා ගන්න පුළුවන් අපේ database එකට සම්බන්ධ කරලා update query එක ලියලා තියෙනවා. ඉතින් මෙතන ලියලා තියෙන්නේ අපි කලින් details add කරපු කෙනෙක් ඉන්නවා නම් අපේ first postal code line 1 address line 1 එක line 2 එක වගේම එයාගේ data ටික update කරන්න කියලා. ඉතින් මෙතනින් ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් එහෙම add කරපු නැති කෙනෙක් ඉන්නවා නම් address line 1 එක address line 2 එක වගේම postal code එක වගේම city එක add කරපු නැති කෙනෙක් ඉන්නවා නම් කලින් එයාගේ data අලුතෙන් insert කරන්න කියලා මෙතනින් අපි database එක සම්බන්ධ කරලා query එක ලියලා තියෙනවා බලා ගන්න පුළුවන් else එකක් දාගෙන. ඉතින් අපි මෙතනින් පල්ලෙහාට આવොත් අපිට බලා ගන්න පුළුවන් අපේ add කරන්න පුළුවන් image types ටික අපි දාගෙන තියෙනවා image extension එකක් මාර්ගයෙන්. ඉතින් අපි මෙතන දාගෙන තියෙනවා allowed image extension එකේ array එකක් මාර්ගයෙන් jpeg සහ png සහ svg xml කියන images type ටික තමයි ඉතින් අපි add කරගන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ. ඉතින් අපි මෙතනින් පල්ලෙහාට බලා ගන්න පුළුවන් image extension එකට අපි දාලා තියෙනවා අපි jpg එක ඒ වගේම අපේ png එක ඒත් එකම අපේ svg xml එකක් දාගෙන තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් අපි මෙතනින් පල්ලෙහාට આવොත් අපිට බලා ගන්න පුළුවන් අපේ profile image එක සම්බන්ධ කරලා අපි database එකකට මාර්ගයෙන් query එකක් ලියාගෙන තියෙනවා. ඉතින් අපිට මෙතනින් ඊට පස්සේ පල්ලෙහාට බලා ගන්න පුළුවන් අපේ profile picture කලින් add කරලා තියෙනවනම් ඒක change කරගත්තොත් ඒක update වෙන්න කියලා query එකක් ලියාගෙන තියෙනවා. ඊට පස්සේ අපි echo එකක් දාගෙන තියෙනවා updated කියලා. ඉතින් ඊට පස්සේ අපි මෙතනින් else එකක් දාගෙන තවත් query එකක් ලියාගෙන තියෙනවා කලින් image එකක් නැත්නම් profile image එකක් add කරගත්ත නැති කෙනෙක් ඉන්නවා නම් එයාගේ profile image එක insert into කියලා query එකක් මාර්ගයෙන් insert කරගන්න කියලා. ඊට පස්සේ අපි දාලා දෙනවා echo එකක් saved කියලා එන්නේ කියලා. ඊපස්සේ එහෙමත් නැත්නම් අපි profile picture එකක් select කරලා නැත්නම් අපි echo එකක් දාගෙන තියෙනවා you have
not selected any profile image කියලා. ඊට පස්සේ අපි මෙතනින් දාගෙන තියෙනවා අපිට එකපාරකට සිලෙක්ට් කරගන්න පුළුවන් එක ෆයිල් එකයි කියලා. ඒත් එක්කම අපි මෙතන එකක් දාගෙන තියෙනවා අන්තිමටම invalid user කියලා. ඉතින් අපි මෙතනින් JavaScript පැත්තට આવුත් අපිට බලා ගන්න පුළුවන් අපි ෆන්ක්ෂන් එකක් මාර්ගෙන් update profile එක link කරගෙන තියෙනවා. ඉතින් අපි variable එකක් මාර්ගෙන් මේ විදිහට අපේ data ටික store කරගෙන තියෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙතන new form data එකක් මගින් අපේ දාගෙන අපේ values ටික දාගෙන තියෙනවා first name last name mobile line 1 line 2 city postal code වගේ image එකට. ඊට පස්සේ දැන් අපිට මෙතනින් බලා ගන්න පුළුවන් අපි හරියට අප්ඩේට් කරොත් අපේ details ටික අපිට alert එකක් එන්නේ කියලා updated successfully කියලා. ඉතින් ඒ වගේම අපි මෙතනින් updated successfully කියලා ආවට පස්සේ window.location.reload එකක් මාරින් අපේ page එක ආයෙමත් reload වෙලා එතනටම වැටෙන්න කියලා දාගෙන හදාගෙන තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි මෙතනින් ආවොත් පල්ලෙහායකට else if එකක් දාගෙන අපි තියනවා profile picture එක select කරලා නැත්නම් සහ අපේ details update කරේ නැත්නම් you have not selected any image කියලා වැටෙන්න කියලා ඒත් එකම අපි මෙතනින් දාගෙන දෙනවා window.location.reload එකක් අපේ කලින් page එකටම reload කරලා වැටෙන්න කියලා.